අද අප්‍රේල් 2 ඩේලි ට්‍රිවියා එක අපි try කරලා බලමු. අද කොහොම වෙයිද කියලා. පළවෙනි ප්‍රශ්නේ. How did Dorothy make a Wizard of Oz? ප්‍රශ්නයක් මුදවරට ගියේ ටෝනෑඩෝ එකකින්. මැජික් කාපට් එක ඇලඩින්නේ. අනික ඒවා සම්බන්ධ නැහැ. නමුත් ඩොරොති Wizard of Oz ලෝකෙට ගියේ ටෝනෑඩෝ එකකින්. second. Norse God of Thunder. මේක නම් දැන් හැමෝම දන්න එකක්. Thor. මොකද විශේෂයෙන්ම මේ Marvel movie series එක නිසා. Thor තමයි Nordic God Thunder වලට තුන්වෙනි. What is a synonym for storm? A synonym for a storm. කුණාටුවකට බැන්ෂී කියලා කියනවද ටෙම්පස්ට් කියන්නේ? ටෙම්පස්ට්. කියන්නේ සිනොනිම් එක ස්ටෝම් එකකට තව වචනයක් තමයි ටෙම්පස්ට් කියන එක. හතර ටෝනේඩෝ ඇලි. මේක නම් දන්නේ නැත. අපි හතරක් තියෙනනේ. මොකද්ද ටෝනේඩෝ එකකට ළඟින් යන්න පුළුවන් සානෙන් ටෝනේඩෝස් කවමයි ඇමරිකාවේ අහන්න හම්බ වෙන්නේ කොහෙද? මේන් බලමුද මට හිතෙන්නේ ඔක්ලහෝමා. ඕකේ. අලුත් දෙයක් අපි ඉගෙන ගත්තා. පස්වෙනි ප්‍රශ්නේ. සයික්ලෝන්ස් ගැන ඉන්නේ අද. The Bola cyclone killing 300,000 people. බෝලා කිව්වම මේක ටිකක් බංග්ලාදේශි කියලා හිතෙනවා අපි ගහලා බලමු. ඒ වචනේ බෙන්ගාලි වචනයක් කියලා හිතනවා. තුන් අක්ෂර තුනක් මැරලා තියෙනවා. දැන් හිටියේ නෑ ඒක. හයවෙනි ප්‍රශ්නේ. In the Bible, how long did it rain while Noah and his family were on the ark? මේක ෆිල්ම් එකක් නිසා මම හිතනවා මේක මම දන්නවා කියලා දවස් 40ක් සහ රැවල් 40ක් කියලා බලමු. මොකද්ද ෆිල්ම් එක? Evan Almighty කියන එක මට මතක විදිහට ඒකේ කොහේ හරි මේකේ රෙෆරන්ස් එකක් තිබ්බා. කොමඩි ෆිල්ම් එකක්. නමුත් දෙයක් ඉගෙන ගත්තා ඒකේ. What 2004 movie depicts a global storm so violent it brings the world into a new ice age? Day After Tomorrow නේ. ඒකේනේ එහෙම එකක් තිබ්බේ. Day After Tomorrow එකේ හිටපු නළුව දැන් මතක නැහැ. නමුත් මම හිතන්නේ එක තරුණ නළුවෙක් හිටියා. දැන් ගොඩක් ෆේමස් එක්කෙනෙක්. දැන් නම් මතක් වෙන්නේ නැහැ. කමෙන්ට් එකක් දාන්න බලන්න මතක නැහැ. Among these cities, which one gets the most rain on average? Most rain on average. දවසක් නෑ අපි ඩෙල්ලි ජකාර්තා කියලා කියමු. ඇයි දන්නේ නමුත් ජකාර්තා මතකයක් තියෙනවා සාකර ඉන්දුනීසියාවේ වනාන්තරات එක්කද කියන එක. නමුත් ඒ අනිවාර්යෙන් පැරිස් සහ සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට වඩා වහිනවා කියන එක තියෙනවා. නවවෙනි ප්‍රශ්නේ. What name is given to the strong wind that blows from the Sahara into southern Europe? Strong Sahara ඒ කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ ඉඳන් උඩහට. චිනුක් කියන එක මගේ මතක හරිනම් කැනඩා පැත්තේ තියෙන්නේ. මොරොක්කෝ සහරා පැත්තේ තියෙන නිසා සිරෝකෝ කියන එක. මොකද සහරාවේ මොරොක්කෝවේ මොරිටේනියා පැත්තේ ඉඳන් ඒතකොට ඒ හා සමාන නමක් කියන එකෙන් තමයි ගියේ. සයිෆර් මිස්ට්‍රල් කියන තව දින සයිෆර් තව දින මොකක්ද කියන එක දන්නේ නැහැ. 10. What US mountain has the record for the highest wind speed ever? Outside a tornado sign. දෙයක් නෑ. මවුන්ට් වොෂින්ටන් මවුන්ට් බේකර් දන්නේ ගහලා බලමු. මවුන්ට් වොෂින්ටන් කියලා බලන්න ඕන. මවුන්ට් වොෂින්ටන් කොහෙද තියෙන්නේ කියලා. කීයක් ගන්න පුළුවන් වේද?
අපි ඊළඟ හෙට දවසකෙත් ආයි හම්බෙමු.